බලන්න මම කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. මට හම්බුණා ලස්සන හાર્ට්ස් තියෙන ගහක්. මම ඉන්නේ ඩුබයි මරීනයි. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ DX Beyond DX channel එකට. අද එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි යන් බලන්න ඩුබයි මරීනයි. ඩුබායි වල තියෙන ලස්සනම සුපිරිම ප්ලේස් වලින් එක ප්ලේස් එකක් තමයි මේ මරීනා වෝක් කියන්නේ. කිලෝමීටර් 7ක් ඇවිදින්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ෆැමිලි එක එක්කන් ඉන්න පුළුවන්. මේක ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි කාම් ප්ලේස් එකක්. ඕන තරම් ස්ටෝර්ස් තියෙනවා මේකේ කෑම කන්න, ඩයින් අවුට් කරන්න, ඩේට් නයිට් එකකට එන්න. මාර ලස්සන ප්ලේස් එකක්. යච් එකක් හය කරන්න, එතකොට සයික්ලින් කරන්න, ඊළඟට ස්කූටි එක අරන් ඇවිල්ලා එන්ජොයි කරන්න. කිලෝමීටර් 7ක්ම තියෙනවා. මම හිතන්නේ මම කිලෝමීටර් 2-3කට වැඩිය දැන් අද ඇවිත්තා මේ මරීනා වෝක් එක. අද නම් උණග කියන්නේ සනීප උණගක් නෙමෙයි. සමයක වුණාට අපිට ඔරෙන්ජ් අලර්ට් එකක් දීලා තිබ්බා. ඒ කියන්නේ ටෙම්පරේචර් එක ඩ්‍රොප් වෙනවා කියලා. ඒ හින්දාමයි මම මේ මරීනා වෝක් එක තෝරගත්තේ. ටිකක් ඇවිදින්න පුළුවන්. ටෙම්පරේචර් එක ඩ්‍රොප් වෙන හින්දා. නැත්තම් මේක ඇවිදින්න ටිකක් අමාරුයි. මේගොල්ලන්ගේ යච් එකක් starting from 210යි නේ. 210යි නම් තියෙනවා. ස්පීඩ් බෝට් ටුර් එකක්, මරීනා ක්‍රූස්, යච් ටුර් එකක්, ඔක්කොම total almost 210 for 999 Sunseeker Super Yacht Experience. අපි try කරන්න ඕනේ. බලමු දවසක අපි try කරමු. මම දැන් ඇවිල්ලා ඉන්නේ කයන් ටවර් එක ගාවට. ඉතින් දැන් ගොඩක් දුර. හැබැයි මම ඔයාලට පෙන්නන්නම්. හොඳ view එකක් ගන්නවා. එකම තැන මෙතන. මම හිතන විදිහට මේ කයන් ටවර් එක බලමු. මේක මම ඔයාලට පෙන්නන්නම්. 4 knots slow. මේවට බය මම විතර ඔයා දැක්කොත් එහෙනම් මට නම් හිතෙන්නේ නිකන් ගැඹුරුයි කියන්නේ. ගැඹුරු ඇතිද? මේ වගේ යාච් එකක් යන්නත් ගැඹුරු වෙන්න මේක. ඔයගලන්ට පේනව නේද? මෙන්න මේ බිල්ඩින් එක. මේ ට්විස්ට් වෙලා තියෙන මෙන්න මේ බිල්ඩින් එක. ඕක bottom to top හරියටම 90 degrees angle එකකට මේ ට්විස්ට් කරලා තියෙනවා. මේකේ නම කයන් ටවර්. මම කලින් මෙන්ෂන් කරා. මේකේ මේ ආටිස්ටික් view එක සහ ආකිටෙක්චර් එක නිසා මේක මාර අයිකනික්. මේක one of iconic building එක තමයි මේ ඩුබයි වල තියෙන්නේ. මේක වාසිය මොකක්ද දන්නවද? මේ ස්ට්‍රක්චර් එකේ මේ හැඩේ. මේක අර අපේ ඩුබයි වලදී හීට් එක ගැන කියන්න දෙයක් නැහැ නේ. හීට් එකෙන් එන ප්‍රශ්න ටිකක් අඩු වෙලා තියෙනවා. ඒකේ හැඩේ නිසා
ඩිරෙක්ට් සන්ලයිට් එන්නේ නැහැ නේ. ඒ හින්දා ගොඩක් මේක ඇතුළේ ඉන්න කඩිය රස්නේ නැහැ. අනිත් එක මේගොල්ලන්ට ලොකු ස්පේස් එකක් සේව් කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා මේ ස්ට්‍රක්චර් එකේ. අනිත් එක තව එකක් තමයි තව පොයින්ට් එකක් තමයි මේ මෙන්න මේ බිල්ඩින් එකේ අපිට හිටපු ගමන් එනවා වෙදර් ඇලර්ට්ස්. ඒ කියන්නේ සමහර වෙලාවට වැලි කුණාටු වලට මුහුණ දෙන්න මේ තියෙන මේ ස්ට්‍රක්චර් එක බිල්ඩින් එකේ සේෆ්ටි එකට හොඳයි කියලා තමයි තියෙන්නේ. මාර ඇමේසින් බිල්ඩින් එක. මම zoom කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ස්ට්‍රක්චර් එක මාරයි. කයන් ටවර් තමයි. ඔක තමයි බොටම් view එක. ඕමුඩට කියපුවාම ඉතින් টপ view එක. ඕක ඇතුළේ ඉන්න හැමෝටම ලස්සන view එකක් හම්බ වෙනවා, panoramic view එකක් මේ ආකිටෙක්චර් ස්ට්‍රක්චර් එක නිසා. මාරයි. ඔය එහා පැත්තේ මේ යාච්චේගේට එහා පැත්තේ තියෙන අපේ ලංකාවේ ගඩයක් තියෙනවා. ශ්‍රීලංකා කියලා. ශ්‍රීලංකා කියලා. ඉතින් ලංකාවේ කෑම ගන්න පුළුවන් එතන. හොඳ රසට හදලා දෙනවා. මම සැරයක් කාලා දිනවා ශ්‍රී ලංකා එකේ. අපේ කට්ටිය ඉන්නේ ඉතින් ගිහින් බලන්න. අපේ කට්ටිය සපෝට් එකක් දෙන්න නේ. මම චුට්ටක් ඇවිල්ලා ඉඳගත්තා. චූටි ළමයි ඉන්නවා සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ බයිසිකල් පදිනවා. එන බයයි ඉතින් චුට්ටක් මිසුනොත් එහෙම. චුට්ටක් හැපුණොත් එහෙම නිකන් හරි ඇඟේ හරි හැපුණොත් එහෙම ලොකු කේස් එකක් තමයි. ජොගින් කරන්න ඉන්න හොඳ තැනක් නේ. මම එක සැරයක් හරි මේක ජොග් කරනවා එක පාරක්. මම සාමාන්‍යයෙන් හවසට ස්ප්‍රින්ට් එකක් කරනවා අනිවාර්යෙන්ම මේ. මොකද මේ කෑම අපිට ගොඩක් අර ෆැට් එක වැඩි කෑම තමයි හම්බෙන්නේ. ලංකාවේ වගේ නෙමෙයි අපි ඉතින් අර පරිස්සමක් නැතුව ඔහේ කනවනේ. ඉතින් මම හැමදාම ස්ප්‍රින්ට් එකක් කරනවා මේ දවසට පැය භාගයක් වගේ. ඒත් සමහර වෙලාවට බඩේන වෙලාවල් තියෙනවා. මං මේකේ අනිවාර්යෙන් ස්ප්‍රින්ට් එක කරන්නම ඕනි. මාරම ලස්සනයි. ස්කූටර් එකක් ඕන නම් ස්කූටර් එක නැත්තම් බයිසිකල් එකක් වුණත් එන්න පුළුවන් මේක ඇවිදින්න. කිලෝමීටර් 7ක් තියෙනවා ඔයගොල්ලන්ට ඇවිදින්න. එන්ජොයි කරන්න. මේක එච්චර ගාණක් වෙන්නෙත් නැහැ. නිකම් 10ක් විතර වටයක් දාලා ඉද්දි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 800ක් වගේ. මං කළු වුණානේ. වටේ ගියේ කළු වුණා. මේ වගේ යච්චය ගන්න මං හිතන්නේ කෙනෙක් සාමාන්‍යයෙන් කට්ටිය සල්ලි දාලා ගියොත් එහෙම නිරාම 99කින් වගේ ෂේප් වෙලා හොඳ පැය දෙක තුනක හොඳ ෆන් එකක් දාලා එන්නත් පුළුවන්. මේ වගේ කෑම කඩ ඕන එකක් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් කඩ 300 plus තියෙන හැම වෙලේම ඕපන් 24/7 ඕපන්. ඔයගලන්ට එන්ජොයි කරන්න පුළුවන් හැම වෙලේම වෙයි. හරි ගයිස් මට යන්න වෙලාව හරි දැන්. ඔයගලන්ට හાર્ට්ස් ඕන නම් අර ගහෙන් හાર્ට් එකක් ඕන නම් මතක් කරලා කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. හරිද? ඉතින් ඊළඟ පාර ලොකේෂන් එකකින් හම්බ වෙනකම් goodbye අමරා. පුර හතර දිවාගෙන මම නොකියම ආවත් මට සමාවයන් බණ්ඩරමැණිකේ තරහ වෙනවා දැන් මේ තනියෙන් නැවෙදින් මට ගන්න දෙයක් නැහැ නේ. මම දැන් යන්න හදන්නේ ගයිස්. මම දැන් බස් එකට ගිහිල්ලා මෙහෙම යනවා ගෙදර. මම දැන් මෙහෙම යනවා ගෙදර.
ගිහිල්ලා වොෂ් එකක් දාලා ලැම්බෝගිනියක් යන. ඔයගලන්ට ඉතින් බලා ගන්න chance එකක් නැහැ. මට කැම් එක හරවන්න බෑ එච්චර වෙයි. දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙය. හරි එහෙනම් බයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකත් බලන්න, subscribe කරන්න, comment එකක් දාන්න. මාන්සි අදන මේ මහත වැඩි එකයි වෙලා තියෙන්නේ. තඩි වෙලා ඉන්නේ. ඇවිදින්න එහෙම අමාරුයි ඉස්සර වගේ. ඇවිදින්න අමාරුයි. හරි එහෙනම් bye guys. පස්සේ හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.